සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න මම අද හදන්න යන්නේ රසම රස මාළු කරයක්. ඉතින් අපි නම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මේ විදිහට අපි ඇතලියක් ලිපේ තියාගෙන ඒකට මම දාගන්නවා තුන පහ හැඳි තුනක් විතර මේ මිරිස් හැඳි තුනක් විතරත් මෙහෙම දාගන්නවා. දාගෙන අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ටිකක් පාට වෙනකන් අපි මේක මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කරපිංච ටික දාගන්නවා. ඊළඟට අපි මේකට දාගන්නවා මේ රම්පකොළ ටිකක් දාගන්නවා මේකට. ඊළඟට අපි මේ විදිහට සේර කැල දෙකකුත් දාගමු මේකට. ඊළඟට අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් අපි මේකට මේ විදිහටම දාගන්නවා. මේ ටිකත් අපි ඔක්කොම දාගෙන හොඳට මේක තව ටිකක් කලවම් කරලා ගමු. දැන් නම් ටිකක් හොඳට පාට වේගෙන එන්නේ. දැන් නම් මේක තියෙන්නේ අපි ගින්දර ටිකක් අඩු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට වෙනසාල ඇට දෙකකුයි කරඹුල දෙක තුනක් දාගන්නවා මේ විදිහට. දාගෙන තව ටිකක් හොඳට කලවම් කරගන්නවා මේ විදිහට. ඊළඟට අපි පොල් තෙල් ටිකකුත් මේක දාගෙන අපි තව ටිකක් හොඳට මේක කලවම් කරමු. දැන් ගොඩක් ගින්දර සර අඩු කරලා තියෙනවා. දැන් තව ටිකක් මේ හොඳට කලවම් කරමු. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරලා අපි මේකට සෝදගෙන පිරිසුදු කරගත්ත මාළු ටික දාගන්නවා. මාළු ටික දාලා අපි හිමීට මේක මාළු ටික පොඩි නොවන විදිහට හොඳට තුන පහ ටික මේකට වදින්න මේ ටික කලවම් කරගමු අපි. ඔන්න ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාගන්නවා. මේ වතුර දාගන්නකොට මාළු වල ටිකක් උඩ මට්ටමට නේ වතුර ටික දාගත්තා නම් ඇති අපි. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ විදිහට මාළු කෑලි උඩට වෙලා තියෙනවා පාත් කරලා මෙහෙම ගානට තියාගමු. දැන් අපි මේකට දාගන්න ඕනේ ගම්මිරිස් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට තව දාගන්න ඕනේ ගොරක ටිකක්. සියඹල ටිකකුත් හොඳයි. සියඹල මං ගාව ඉවරයි. එන්න කහ කුඩු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේකේ සුවඳ වැඩි වෙන්න අපි කුරුඳු පොතු ටිකකුත් මේ විදිහට දාගන්නවා. ඊළඟට අපි මේකට අම්මිරිස් හරි එහෙම නැත්නම් කොච්චි ටිකක් හරි මෙහෙම දාගන්නවා. මගේ නම් තියෙන කොච්චි නිසා මම කොච්චි දාගන්නවා. ඊළඟට මම මේකට දාගන්නවා කපාගත්ත ලුණු ටික. ඊළඟට අපි මේකට ලුණු ටිකකුත් දාගන්නවා. මෙතනදී ලුණු මම පොඩ්ඩයි දාන්නේ. ඉතින් අවසාන හරියට තමයි ලුණු ටික අවශ්‍ය විදිහට බලලා ලුණු ටික මම පස්සේ දාගන්නවා. දැන් අපි මේක භාජනයකින් වහලා මේ විදිහට තැම්බෙන්න හරිමු. ඔන්න ටික වෙලාවකට පස්සේ අපි බලමු දැන් භාජනය පොඩ්ඩක් කරලා. දැන් හොඳටම මාළුව තැම්බීගෙන එනවා මේ විදිහට. අපි තාම වතුර ගතිය වැඩි නිසා මේ විදිහටම තව ටිකක් වෙලා වහලා තියමු. මාළු ටික හොඳට තැම්බිලා එනවනේ එතකොට. මොකද මේක අපිට හැන්දෙන් මේ හැඳි ගන්න බෑ. එතකොට මාළු ටික පොඩි වෙනවා. ඔන්න තවත් ටික වෙලාවකට පස්සේ අපි වෙනකොම තාමත් වතුර ගතිය තියෙනවා. දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපි දාගන්නවා මේකට තක්කාලි ටිකක් කපලා මේ විදිහට. ඊට පස්සේ අපි මේකට තව කරපිංච ටිකකුත් එකතු කරගමු ටිකක්. මේක දාලා අපි තව ටිකක් මේක වහලා තියමු හොඳට අර බොර ගතිය හැදෙන්න. එනනම් මාළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි පොඩ්ඩක් රස බලමු කොහොමද කියලා. සුපිරි රසක් තියෙනවා. එහෙනම් දැන් මේක අපි පොඩ්ඩක් තව ටිකක් අර හැඳි ගන්න බැරි නිසා මෙහෙම පොඩ්ඩක් අපි ඇතලිය පිටිම මෙහෙම පොඩ්ඩක් කලවම් කරගමු. කලවම් කරලා තව ටිකක් අපි මේක මේ විදිහට වහලා තියෙනවා. දැන් නම් සුපිරි ගානට වෙලා තියෙන්නේ. හොඳටම බොර ගතිය තියෙනවා. දැන් අපි යන්නේ අපේ දවල් බත් ටික බෙදා ගන්න ඕන. අපි මුලින්ම දාගන්නවා රතු බත් ටික. ඊළඟට අපි දාගන්නවා නැතුවම බැරි පරිප්පු කරිය. ඊළඟට අපි දාගන්නවා අපි හොයාගත්ත කංකුම් වෑංජනයක් විදිහට හදාගත්ත අපි ඒක දාගමු. ඊළඟට තමයි අපි ඕන දාන්නේ දැන් අපි හදාගත්ත මාළු වෑංජනේ. ඊට පස්සේ අපි දාගමු මාළු හොද ටිකක් හරිම රසයි මේ හොද්ද නම් හොඳට පාන් කණ්ඩේම මරු